මේ ඔයාලා දකින්නේ මම ජපානයට එන්න ක්ලාස් ගියපු කාලේ 2014 අන්තිම වගේ මම ක්ලාස් ගියේ. අවුරුදු එකහමාරක් වගේ කීට්ටුවෙන් ක්ලාස් ගියා. ඉතින් ජොබ් එක කරන ගමන් ඊට පස්සේ 2016 අප්‍රේල් වල තමයි මම ජපානට ආවේ. දැන් අවුරුදු 9හමාරක් වෙනවා. ඉතින් මේ කාලේ ස්ටුඩන්ට් ඉන්න කාලේ ඉතින් හරි අමාරුයි හැමෝම ඉතින් හැමෝටම එකයි. ඉතින් ජීවිතේ ගොඩක්ම දුෂ්කර කාලයක් වුණේ ඒ අවුරුදු 4. ඉතින් ඒ කාලේ ලැබපු අත්දැකීම් සහ ජීවිතේට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා හැඟීම මොරාල් එක ආවේ. ඉතින් ඒ කාලේ වුණාට ඉතින් ආයි ලයිෆ් එකට එන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. මොකද හරි අමාරුයි ස්ටුඩන්ට් ඉන්න කාලේ. එක දිගට නයිට් කරලා දවස් 2-3 ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් ඒ වගේ කාර්තුවක් තමයි ගත වුනේ ස්ටුඩන්ට් ඉන්න කාලේ. ඉතින් කොච්චර මහන්සි වුණත් හැමදාම ඉස්කෝලේ යනවා. ඉතින් 100%ක් ඉස්කෝලේ පැමිණීම තිබ්බා. හොඳට ඉගෙන ගත්තා. ක්ලාස් එක ග්‍රේඩ් 1 එකේ හිටියේ. කොහොම හරි අවුරුදු 2ම ඉවර වෙනකන් අල්ලගෙන ඔය අතරතුර ඉතින් මම කොච්චර හොඳට ඉගෙන ගත්තත් මට මොනවා හරි හේතුවක් නිසා දාන සෙම් 1 එක අවුල් ගියා. ඉතින් ස්කූල් එකෙන් ලැන්ග්වේජ් ස්කූල් එකෙන් පස්සේ ටෙක්නිකල් කොලෙජ් එකක් හොයාගන්න ටිකක් අමාරු වුණා. ඒ දවස්වල මං හරි මානසික පීඩනෙන් හිටියේ. ඉතින් කොහොම හරි මට ඔයාලා දන්නවා ඇති JTB කියලා තියෙනවා ජපනිස් ට්‍රැවල් බියුරෝ. ජපානේ නම්බර් 1 වගේ ඉන්න ට්‍රැවල් ඒජන්සි එක. ඉතින් මං කීරවත් හිතුවේ නෑ මම ඒ සෙම් 1 එකට සිලෙක්ට් වෙයි කියලා. මොකද පිට ජාතික ගයිජින්ලා ගන්නේ 40ත් 50ත් අතර වගේ ස්ටුඩන්ට්ලා ප්‍රමාණයක්. ඉතින් කොහොම හරි හිතුවේ නැති විදියට මට ස්කූල් එකට යන්න ලැබුණා. මගේ වාසනාවක්ද කොහෙද. ඉතින් එක දෙයක් නැති වෙනවා කියන්නේ අපිට ජීවිතේට ඊට වැඩිය හොඳ දේවල් ලැබෙන්න තමයි ඒ නැති වෙන්නේ කියන එක කොයි වෙලාවෙත් මගේ ලයිෆ් එකේ මම හිතනවා. ඉතින් මට ස්ටුඩන්ට් ඉන්න කාලේ රටවල් දෙකකට ටුවර් කරන්න යන්න පුළුවන් වුණා. කොරියන් මේ ඔයාලා දකින්න වීඩියෝ එකේ කොරියන් ගියා. ඊට පස්සේ මම වියට්නාම් ගියා. ඉතින් මේ හැම දෙයක්ම මට ලැබුණේ මේ රටට ආපු නිසා. ජීවිතේ ඉතින් එක කාර්තුවක් වෙනවා අපේ ලයිෆ් එක වෙනස් කරගන්න. ඉතින් ඒක හරියට ප්‍රයෝජනයට අරගෙන ජීවිතේ කොහොමද අපි වෙනස් වෙන්න ඕන වෙන ප්‍රශ්න ඒ දේවල් වලට මුහුණ දීලා ඉතින් හැමෝම කරන විදියට නෙමෙයි Tamanට ගැළපෙන විදියට කියන්නේ ඉක්මනින් සමහර අය දියුණු වෙනවා, සමහර අය හිමින් දියුණු වෙනවා. නමුත් හිමින් Taman හරියට ගමනක් යනවා නම් Tamanගේ ගමන නිවැරදි නම් තමන්ට ටාගට් එකක් ඇචීව්මන්ට් එකක් තියෙනවා නම් අනිත් අය කොහොම ඉක්මනින් ගියත් හෝ හෙමින් ගියත් ඒ දේවල් අවශ්‍ය වෙන්නේ තමන්ගේ ටාගට් එක ඇචීව් වෙනකන් ඒ දේ ඔළුවේ තියාගෙන යන්න ඕනි. ඉතින් මගේ ජීවිතේ මේ අවුරුදු 9මාරට මට පුළුවන් උපරිමයෙන්ම මම කරලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද මගේ දෙමාපියන්ට මගේ සහෝදරයින්ට ඒ හැම කෙනාටම මට පුළුවන් විදියට මම යුතුයකම් ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් ඒක මට සතුටු වෙන්න පුළුවන් ජීවිතේ අනිවාර්යයෙන්ම හරියන දවසක් අපිට එනවා. ඒක ඔළුවේ තියාගෙන වැඩ කරන්න ඕනි. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. මොන හරි හොඳයි කියලා හිතෙන දේවල් තියෙනවා නම් ඔයාගේ ජීවිතේටත් එකතු කරගන්න. ආදරණීය ජපානයට අනෙක් වරක් ස්තුතිවන්ත වෙනවා.